මම දන්නේ නැහැ එයා කොහෙද කියලා. මෙතන තියෙන්නේ වාක්‍ය දෙකක්. එකක් තමයි මම දන්නේ නැහැ කියන එක. අනික එයා කොහෙද කියලා කියන එක. එතකොට මම දන්නේ නැහැ කියන එක අපිට හදා ගන්න පුළුවන් I don't know. එයා කොහෙද කියලා කියන එකේ මේ කියලා කියන වචනයට තේරුමක් නැහැ. එයා කොහෙද? Where is පිරිමි කෙනෙක් කියලා හිතුවොත් he. Where is he? දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේක ප්‍රශ්න වාක්‍යයක්. මම දන්නේ නැහැ යා කොහෙද කියලා කියන සම්පූර්ණ වාක්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපිට මෙන්න මේ where is he කියන ප්‍රශ්න කොටස මේ වාක්‍ය තුල තියන්න බෑ. එතකොට මේ කොටස හරි මේ කොටසේ පොඩි අවුලක් තියෙනවා. මේ වාක්‍ය කොටස ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ is කියන පදය where කියන එක ළඟ ඉන්න හින්දා. ඒ නිසා අපි මොකද කරන්නේ මේ is කියන පදය මෙන්න මෙතනින් අරන් ගිහලා තියෙනවා. ඒ කියන්නේ උක්තේට පිටිපස්සෙන් he කියන පදයට එහා පැත්තේ. එතකොට එනවා where he is. දැන් මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේකේ අදහස වෙන්නේ තාමත් එයා කොහෙද කියන අදහසමයි ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපිට පුළුවන් මේක අර කලින් වාක්‍ය කොටසත් එක්ක එකතු කරන්න. I don't know. දැන් මේ වාක්‍ය හරි. මම දන්නේ නැහැ යා කොහෙද කියලා කියන්නේ කොහොමද? I don't know where he is. අපිට මේ is පදේ පුළුවන් ද වාක්‍යයක තනියම තියන්න? ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙම ප්‍රශ්නයක් නෑ. මෙහෙම තියන්න පුළුවන්. මේ වාක්‍ය 100%ක් හරි වාක්‍යයක්. තව උදාහරණයක් බලමු. මම දන්නේ නෑ ඔයා කවුද කියලා. මේ වාක්‍යයත් කලින් වගේම මෙතන තියෙන වාක්‍ය කොටස් දෙකක්. මම දන්නේ නෑ සහ ඔයා කවුද කියලා. මම දන්නේ නෑ I don't know. ඔයා කවුද කියලා. ඔයා කවුද කියලා අහන්නේ අපි who are you? හැබැයි මේක ප්‍රශ්නයක් නිසා අපිට මෙයා මෙහෙම තියන්න බෑ. ඒ නිසා මේ ආපදේ අපි මේ පැත්තෙන් අරන් ගිහලා තියෙනවා. ඒ අනුව who you are කියලා එනවා. හරි? I don't know who you are. I don't know who you are.